හැමෝම දන්න කාරණාවක් තමයි වර්තමාන ගෝලීය වෙළඳපළ දැඩි උච්චාවචනයට ලක්වන බව. සරලව කිව්වොත් ඔයා මම නැත්නම් ඔබ මම ජීවත් වන්නේ ඩයිනමික් මාකට් එකක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ මාකට් ඩයිනමික්ස් තුලින් නැතිනම් වෙළඳපළ උච්චාවචනයන් තුලින් අපගේ කොටස් වෙළඳපළට වන බලපෑම ගැන. ආයෝජනයට කැමති ආයෝජන පිවිසීමට කැමති ඔබට මේ මහා වැදගත් සාකච්ඡාවක් වනවාට නිසැකයි. ඉතින් අද මෙම වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න Facebook live සමගින් ඒ වගේම Twitter space කිනුම හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථන නියාමකයා විදිහට නැතිනම් ශ්‍රී ලංකා සුළුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විදිහට අද අපි මේ මාතෘකාව තෝරගත්තේ ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් තුළින් කොටස් වෙළඳපළට වන බලපෑම ඒ වගේම ආයෝජකයන් වන ඔබට ඒ තුලින් තිබෙන බලපෑම වගේම ප්‍රතිලාභ ගැන කතා කරන්න. ඉතින් අද වැඩසටහන ගෙනෙන මම ශ්‍රී ලංකා සුළුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙනුවෙන් තාරකා සිල්වා. අද මෙම සාකච්ඡාව කිරීමට නැතිනම් මෙම කතිකාව කරගෙන යන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රාග්ධන වෙළඳපොළ ශාස්ත්‍රයේ නැත්නම් මේ ප්‍රාග්ධන ශාස්ත්‍රයේ වසර 30කට වඩා වැඩි පළපුරුද්දක් තිබෙන ප්‍රවීණයෙක්. ඔහු HMP කොටස් තරවකාර ආයතනයේ අලෙවි අධ්‍යක්ෂක ධූරය හොබවන කපිල මතිරගේ මහත්මයා. ඔහු HMP කොටස් තරවකාර ආයතනයේ ජ්‍යෙෂ්ඨතම ආයෝජන උපදේශකයෙක් වගේම ඔහුගේ ආයෝජන උපදේශන තුලින් සාර්ථක ආයෝජන ගමනක් ගෙන ගිය ආයෝජකයන් බොහෝමයි. ඒ වගේම කපිල පතිරගේ මහත්මයා දිවයින පුරා දේශන ගණනාවකට ඔහුගේ දැනුමින් ඔහුගේ ප්‍රවීණතාවයෙන් දායක වී තිබෙනවා. ඉතින් කපිල පතිරගේ මහත්මයා ඔබ සාදරයෙන් පිළිගන්නවා අපගේ වැඩසටහනට. මම මේ වැඩසටහනට කපිල මහත්මයා මුලින්ම ප්‍රවේශයක් ලබා ගත්තේ මේ ගෝලීය වෙළඳපොළේ තියෙන උච්චාවචනය. අපි සරලව කිව්වොත් මාකට් ඩයිනමික්ස් ගැන කතා කරනවා. ඉතින් ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් විදිහට මම කැමතියි මගේ පළවෙනි ප්‍රශ්නය ඔබට යොමු කරන්න. මොනවද මේ මාකට් ඩයිනමික්ස්? නැතිනම් වර්තමානයේ ගෝලීය ලෝක වෙළඳපොළ නැත්නම් ගෝලීය වෙළඳපොළේ තියෙන උච්චාවචනයන් මොනවාද? ඔයතුලනක අපි වෙනමුත් දෙයක් පස්සේ කාලේ ගාතන ලෝකයේ ගෝලීය වෙළඳපොළකට දේශීය ප්‍රසන්න කරගත්ත සංකීර්ණ උච්චාවචනයන්ට ලක්විච්ච කාලයක් වුණා. මේකට අතන ප්‍රධාන සාධකයේ හැටියට අපි දැක්කේ අප්‍රේල් මාසේ 6 වෙනිදා ඇමරිකානු ජනාධිපතිවරයා ඔහුගේ තීර්මාන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත තීරණය. මේක තමයි මූලිකවම මේ වෙළඳපොළේ සිද්ධ වෙච්ච හැලහැප්පීමට බලපාපු කාරණේ උනේ. මෙහි යොක් කරේ අතරම සියලුම රටවල් වලින් තමන්ගේ රටට පිවිසෙන බාහිර සඳහා ප්‍රතිපත්තිය වැඩි කරා. මේකෙදී ඇත්තටම මුළු ලෝකෙම සර්මක්‍රියවට චංචලලා එළබිලා ගිය කාර්යය මේ සෑම රටකම තමන්ගේ අපනයනවලට මේ තුලින් දැඩි බලපෑමක් ඇති වෙන නිසා. මෙන්න මේ කාරණේ තමයි මූලිකම කාරණේ හැටියට වෙළඳපොළ අපි දැක්කේ. නමුත් මේ කාරණේත් එක්ක අපි දැක්ක දේ තමයි ඊට පසුගිය ඔහුගේ ප්‍රකාශයට පසු දින කීපයක් තුළ අපේ ලංකාවේ ප්‍රසිද්ධ යම් කිසි පසුබෑමක් සිදු වුණා. නමුත් විශාල වශයෙන් ගත්තොත් අපිට වඩා විශාල නැත්නම් අපිට වඩා ශක්තිමත් කියන වෙළඳපොළවල් පවා විශාල ප්‍රමාණයකින් බලහැදෙන්න පටන් ගත්තා. නමුත් ඒ වගේම දින කීපයකට පස්සේ ඔහු නැවත ඔහුගේ තීරණය යම් ප්‍රමාණයකට වෙනස් කළා. ඔහු කිව්වා දින 90ක සහන කාලයක් මේකට දෙනවා ඊට පස්සේ තමයි මේ කාරණේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මේකෙදී මුනේ අර
කලින් ඔහු කියපු වෙළඳපොළට ඉතාමත් ආර්ථිකයන්ට අහිතකර සිදුවීම මත විශාල වශයෙන් පහළට ආපු ප්‍රසිද්ධ මේ තීරණයත් එක්ක නැවත වාරයක් යම් කිසි ප්‍රමාණයකින් ඉහළ ගියා. මේකේ ආර්ජික විශ්වාස කරා මේ ඔහු කියපු කාරණේ දින 90 කාලයෙන් පස්සේ කාලයකට සාකච්ඡා කළා මේක ඔහු මේ වස්තුතිපත්තිය යම් තාක්ෂණයකට සුභවාදී විදිහට වෙනස් කරගන්නවා. ඒ බලාපොරොත්තුවට මේක තමයි මූලිකම කාරණේ වුණේ අතෙන්ම වෙළඳපොළ ගෝලීය වෙළඳපොළ වල සිදුවිච්ච වෙනස. ඊට අමතරව වර්තමානයේදී අපි දකිනවා මේ ඉන්දියානු පාකිස්තාන යුද අරමුදයක් යම් කිසි විදියකට වෙළඳපොළ අස්ථාවර කරන හේතු සාධක වෙලා තියෙනවා. අපි දන්නේ මේක කොයිතරම් දුරට පවතීද කියලා. නමුත් වර්තමානයේ ගත්තොත් සියලු වෙළඳපොළවල් යම් කිසි අවිනිශ්චිතතාවයක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපි කතා කරන්නේ කපිල මහත්මයා විවිධ අස්ථාවර කම්පෝලිය වෙළඳපොළේ තියෙන මේ තුලින් දැනට ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගැන අපි කතා කරොත් අපිට වැඩිම බලපෑමක් එල්ල කරන සාධක මොනවද? ඔබ දකින විදිහට. ඔව් ඇත්තම මේ කියපු සාධක දෙක අතරින් දැඩි බලපෑමක් එල්ල කරපු සාධකය තමයි තීව්‍ර ප්‍රතිපත්තිය සිදුවෙච්ච වෙනස. මේක මුලික වශයෙන් වුණත් අපි සාමාන්‍යයෙන් අපි සමස්ත අපනයන වලින් 123 124 වගේ ප්‍රමාණයක් අපි යවන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. දැන් අපි ඇමරිකා එක්සත් ජනපදයට යවන මේ භාණ්ඩවල ඇමරිකාව තුළදී ඒවා සියල්ලකම මිල ඉහළ යනවා. මොකද ඔහු වෙනස් කරන තීව්‍ර ප්‍රතිපත්තිය නිසා. දැන් මේකෙදී මේ සාධකයේ මේ විදිහට වෙනකොට ආයෝජකයෝ ඇත්තටම කල්පනා කරන්නේ අපිට වෙන සමස්ත හානිය මොකක්ද කියලා නැත්නම් අපේ වෙළඳපොළට සිදුවෙන බලපෑම මොකක්ද කියන එක. මේ සාධකය තමයි වර්තමානයේ විශාල වශයෙන් බලපාන සාධකය. නමුත් අපි කලින් කිව්වා වගේ යුදමය තත්ත්වය වැඩි වුණොත් ඒ සාධකයට යම් බලපෑමක් අපිට ඇති කරයි කියලා අපි හිතනවා. ඔව් මම පුංචි මතක් කිරීමක් කරන්නම් මේ වැදගත් සාකච්ඡාවට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කොහොමද ඔබට මේ සාකච්ඡාව සම්බන්ධයෙන් අපි කතා කරන කරුණු සම්බන්ධයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට ගැටලු තියෙන්න පුළුවන් කරුණු. ඒ ගැටලු කමෙන්ට් එකක් විදිහට අපිට අපේ Facebook live program එකට නැතිනම් අපේ Twitter space කියනකට කමෙන්ට් එකක් විදිහට ඔබට යොමු කරන්න පුළුවන්. අපි මේ ගැටලු වලට විසඳුම් දෙන්න අද සූදානම් වෙන්නේ සිටිනවා. ඉතින් දැන් අපි කතා කරා කපිල මහත්මයා විවිධ ස්ථාවර කම්බෝඩිය වෙළඳපොළේ තියෙන සහ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගත්තොත් අපිට දරුණුවටම අපිට බලපෑමක් එල්ල කරපු සාධක මොනවද කියන දේවල් ගැන අපි කතා කරා. මගේ ඊළඟ ප්‍රශ්නය තමයි මේක ගොඩක් ආයෝජකයන්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ අස්ථාවර භාවයන් හේතුවෙන් නැත්නම් මේ අවිනිශ්චිත භාවයන් හේතුවෙන් හෝ උච්චාවචන හේතුවෙන් සරලව කියන ඩයිනමික්ස් හේතුවෙන් මොන වගේ ව්‍යාපාර ක්ෂේත්‍රද මොන වගේ බිස්නස් සෙක්ටර්ස්ද වැඩිම බලපෑමකට ලක් වෙන්නේ? ඔයතින් දැන් මේක රසුපුලි සමාජයක් විදිහට තමයි කලින් කිව්වා මේ කීවර්ඩ් ප්‍රශ්න වල අපිට වර්තමානයේ තියෙන ගැටලුව. දැන් මේකෙදී විශේෂයෙන්ම ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බාණ්ඩ අපරාධ කරන සමාගම් කොරසුපුලි ලයිස්ට් වෙලා තියෙනවා නම් මෙන්න මේ සමාගම් ක්ෂේත්‍රයේ තමයි මේ සමාගම් ටික තමයි මේ බලපෑම ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ. මේකදී අපි එහෙම කිව්වම අපි පේනවා දැන් ලංකාවෙන් ඇමරිකාවට අපි අපනයනය කරන බාණ්ඩ ගත්තොත් මේකෙන් විශාල ප්‍රමාණයක් තියෙන ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ බාණ්ඩ තමයි අපි යවන්නේ. ඇඟලුම් බාණ්ඩ තමයි අපි යවන්නේ. මේක විශේෂයෙන්ම ප්‍රසන්න ප්‍රතුල ලයිස්ට් වෙලා තියෙන ඇඟලුම් ආශ්‍රිත සමාගම් විතරක් අතලොස්සයි කියන්නේ මේකට යම් කිසි අයිතකට බලපෑමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මොකද අපිට මේක පැහැදිලිවම තාම කියන්න බෑ. මොකද සමාගමේ තීව්‍ර ප්‍රතිපත්තිය වෙනසක් වෙයිද මේ සුභවාදී විදිහට මේක වෙනසක් වෙයිද කියන එක අපි හරියට දන්න නිසා. මොකද අපිට දැනන තියෙන විදිහට මේ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම යම් කිසි අවධානයකට ලක් වෙලා තියෙනවා. ඊට අමතරව පුරේලාට රබර් රාස්ත නිෂ්පාදන ඒ වගේම පොල් රාස්ත නිෂ්පාදන වගේ සුසු ප්‍රමාණයකට අපි අපනයනය කිරීමක් කරන ඇමරිකාවට මේ හැම දෙයක්ම යම් කිසි බලපෑමකට වර්තමානයේදී ලක් වෙලා තියෙනවා. ඔබහරවත් කතිකාවක් ඒ වගේම සමහර දැන් අපි සාමාන්‍ය ජීවිතය ගැන කතා කරලා කපිල මහත්මයා අපි සමහර වැරදි තියෙනවා හරිම කෙටි කාලීනයි සහ අපිට ඒවා ඉක්මනින්ම නිවැරදි කරගන්න පුළුවන්. ජීවිතේත් අපි උච්චාවචනන් තියෙනවානේ. මේ උච්චාවචනන් සහ අස්ථාවර භාවයන් කෙටි කාලීනව ඉක්මනින් නිවැරදි කරගන්න පුළුවන්. සමහර වැරදි තියෙනවා ඔබේ ජීවිතේ ඔබ ඒ වැරදි කරොත් ඒක දීර්ඝකාලීන ප්‍රවණතාවයක් විදිහට ආරම්භ වෙන්න පුළුවන්. නැත්නම් දීර්ඝකාලීනව ඒක පුරුද්දක් විදිහට ට්‍රෙන්ඩ් එකක් විදිහට ඒ වැරදි සිදු වෙන්න පුළුවන් ඔබ යට. ඉතින් මම කැමති දැනගන්න මේ පවතින වෙළඳපොළ ආර්ථිකයේ තියෙන අස්ථාවරදී කෙටි කාලීනව අපිට නිවැරදි කරගන්න පුළුවන් ඒවද නැතිනම් මේක දීර්ඝකාලීන ප්‍රවණතාවයක නැත්නම් ට්‍රෙන්ඩ් එකක ආරම්භයක් වෙන්න පුළුවන්. උදාහරණයක් දෙන්න මේ
ඒක නිශ්චිත විතරක් වෙන තරම ප්‍රශ්නයක්. මොකද මේ සෑම දෙයක්ම අපි ගොඩක් වෙලාවට අවශ්‍යකම් නැතිව අපි කොටසක් කොටස් තියා බලනකොට අපි බලන්නේ සමාගම. ඒ සමාගමේ ඉදිරි ලාභයන් මොනවද? සමාගම නිරතලා ඉන්න කටයුතු මොනවද කියන්නේ. නමුත් වර්තමානයේදී ඇත්තෙන්ම මේකට මේ පසුබෑමකට බලපාලා තියෙන සාධක දෙකම බැලුවොත් අරක පරිබාහිර සාධක. ඒ කියන්නේ අපේ පාලනයෙන් තොර සාධකයක් තමයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ ඔබ අහපු ප්‍රශ්නෙට නිශ්චිතවම ඒකට පිළිතුරක් දෙන්න බැහැ කියලා. නමුත් අපි තීරුබදු ප්‍රශ්නය ගැන කතා කරොත් මේකෙදි දැන් අපි අතරම තීරුබදු අපි ගෙවපු ප්‍රමාණය වල විශාල වැඩි ප්‍රමාණයක් තමයි මේ භාණ්ඩ සංග්‍රහ අනුකම්පාවෙන් නියම කරලා තියෙන්නේ. හැබැයි ඒකෙදිත් ඔහු දින 90ක සහන කාලයක් දීම තුළින් අපිට යම් ඉඩියක් එනවා. ඔහු ඒකෙන් ලෑස්ති වෙන්නේ එක්ක මේ ප්‍රමාණය අඩු කරන්න මේ රටවල් එක සාකච්ඡා කරලා නැත්නම් මේක නැති කරන්න. මොකද මේක දැන් අර නරකම සිටුේෂන් එකකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. කියන එකම විශාල බදු ප්‍රමාණයක් තමයි කනවලා තියෙන්නේ. මෙතන ඉඳලා මේ සාකච්ඡා මාර්ගයෙන් මේ බදු ප්‍රමාණය අඩු වීමක් තමයි ලෝකේ සෑම රටක්ම අපේක්ෂා කරන්නේ. ඉතින් එහෙම වුණොත් ගොඩක් වෙලාවට මේ බලපාලා තියෙන සාධකය තරමක කෙටි කාලීන සාධකයක් වෙන්න පුළුවන්. ඒ වගේම පාකිස්තාන සහ ඉන්දියානු යුද්ධමය තත්ත්වයට අපි බලාපොරොත්තු වුණ අයම ලොකු විනාශකාරී තත්ත්වයකට යන්නේ නැතුව මේක මොකක්ද මේක සමතේකට තත්ත්වය ඉගෙන ඉතින් මගේ පෞද්ගලික හැඟීම තියෙන්නේ දැනට අපිට පේන විදිහට මේ කරුණු විශ්ලේෂණය කරනකොට මේක මුළු වෙලාවට කෙටි කාලයකින් සමතේකට පත් කරගන්න පුළුවන්. නමුත් මේකේ එකම ගැටලුව තියෙන්නේ තාරකා දැන් සමහරවිට දැන් ඔය කලින් අහපු ප්‍රශ්නෙට තව පොඩි විදිහක් මම එකතු කරොත් දැන් අපි අර ශේස්ත්‍ර වලට ඇති වෙන බලපෑම කියනවා අපි කලින් කතා කරපු ශේස්ත්‍ර තමයි ඍජුවේම බලපෑමක් ඇති වෙන ශේස්ත්‍රය. නමුත් ඊට අමතරව මේකේ වක්‍රාකාර මේක අර ධම්වලක පුරුක් වගේ යන පොඩි ස්වභාවයකුත් තියෙනවා. ඒක උදාහරණයකට මම කියනවා ඉතින් දැන් අපේ ඇඟලුම් ශේස්ත්‍රයේ නිරතලා ඉන්න ව්‍යාපාර කරන සමාගම් වලට නම් මේක දැඩි බලපෑමක් නැති වෙන්නේ. අපි ඇත්තටම ගණනීය කිරීම කරලා බලන්නේ අපේ සමස්ත අපනයන වලින් 123කට මේ ප්‍රශ්නේ එනකොට මේකේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සමාගම් වලට එන ප්‍රමාණය කොපමණද ඒ තුලින් අපිට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය මොකද අපි බාණ්ඩ වල තියෙන ඉල්ලුම් අඩු වීම තුලින් අපිට අහිමි වෙන පුළුවන් විදේශ විනිමය ප්‍රමාණය කොහොමද කියන්නේ. නමුත් මෙතනින් එක පියවරක් අපි ඔබට ගිහිල්ලා බලුවොත් දැන් හිතන්න උදාහරණයක් විදිහට ඇඟලුම් ක්ෂේත්‍රයේ සමාගමකට ඔවුන්ගේ ඇඟලුම් වල විදේශීය තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ තුලින් ඔවුන්ට ගැටලුවක් ඇති වෙනවා ඔවුන්ගේ ලාභය සම්බන්ධයෙන්. ඒ වගේම ඔවුන්ට සමහර වෙලාවට ඔවුන්ගේ සමහර කර්මාන්ත ශාලාවල ඒවා වැඩ කරන අයට යම් කිසි ගැටලුවක් ඇති වෙනවා. මොකද ඔවුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය නැත්නම් ඒ බලාපොරොත්තු වෙච්ච ගැටලුවන්ට ඔවුන් යන්න බැරි වෙන නිසා. මේක තව වක්‍රාකාරව අපි තවදුරටත් විස්තර කරනකොට දැන් අපි උදාහරණයක් ලබගත්තොත් දැන් මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩ කරන සේවකයන්ව ප්‍රවාහනය කරන්න මොනවාද පෞද්ගලික ප්‍රවාහකයන්. ඒක ඔවුන්ට ගැටලුවක් වෙනවා ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට කෑම සපයන අය ඉන්නවා. මේ වගේ මේක ධම්වලක පුරුක් වගේ ටිකින් ටික ප්‍රබලත්වයෙන් අඩු වෙමින් යම් තාක්ෂණයකට යන නිසා තමයි මේක සමස්ත ආර්ථිකය බලපාන්නේ. මේකෙදී ඊතරක ආයෝජකයෝ බලනකොට අදාළ ශාස්ත්‍රයේ කොටස දිහා බලනවා වගේම සමස්ත ආර්ථිකයට වෙන බලපෑම දිහා බලන්න ඕනේ. මොකද ඒ තුලින් මුළු ආර්ථිකයටම යම්කිසි බලපෑමක් ඇති වෙන එක කොහොමත් සියලු සමාජවල බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොකද අහපු ප්‍රශ්නෙට ඍජු පිළිතුර හැටියට කියන්න තියෙන්නේ අපිට වර්තමානයේ පේන තියෙන අපි කරන මොකද අපි නරකම අවස්ථාවකට තමයි ඉහළම වදු ප්‍රමාණයක් අපිට ගහලා අපි නරකම ස්ථානයක ඉඳලා මෙතනින් එහාට අපිට යම්කිසි ඒ තීරබදු වල යම්කිසි අඩුවීමක් කියලා තරමක සුබවාදී කාලයක් ඉදිරියේ ඇති වෙගෙන බලාපොරොත්තු තියෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ වෙළඳපොළ තත්ත්වය තුළ අපේ ආයෝජකයන්ට ඍජු වගේම වක්‍ර බලපෑමක් තියෙනවා. ඒ සම්බන්ධ අපි විශේෂයෙන් පරිශීලන කරලා තමයි ආයෝජනයේ විසඳන්න ඕනේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට කපිල මහත්මයා. අපි ශ්‍රී ලංකා සුළුපුම්පත් හා විනිමය කොමිෂන් සභාව විදිහට අපේ ප්‍රධාන අරමුණක් තමයි සුළු පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කර ගැනීම. එතකොට මේ පවතින අස්ථාවරත්වයන්ට මේ කියන සුළු පරිමාණ ආයෝජකයන් කියන රීටේල් ඉන්වෙස්ටර්ස් මේක කොහොමද ප්‍රතිචාර දැක්විය යුත්තේ? කොටස් මිලදී ගැනීමට, ඒ වගේම කොටස් උදවා තබා ගැනීමට සහ විකිණීමට මේ කියන කාල පරාසය මේ වර්තමාන තත්ත්වය ඔබ දකින්නේ සුදුසු කාලයක් විදිහටද? ප්‍රතිමුදාරකයන්දී දැන් ඔබ පාවිච්චි කරපු සුළු පරිමාණික ආයෝජකයන් කියන එකට වඩා මම කැමති මේ වර්ගීකරණය කරන්න කෙටි කාලීන ආයෝජකයන් සහ දීර්ඝ කාලීන ආයෝජකයන්. මොකද ඒක දැන් අපි ගොඩක් වෙලාවට දකින්නේ නැත්නම් මේ සුළු පරිමාණික ආයෝජකයන් බැඳින්නේ මේ කෙටි කාලීන ආයෝජකයන් වලට.
උන් තමයි මේ වෙළඳපොළ තුළ හැමතිස්සෙම වැඩි අවධානයක් ගන්න පිරිස. බොහෝ වෙලාවට අපි අත්දැකීමෙන් දැකලා තියෙන දේ තමයි මේ සුළු පරිමාණික ආයෝජකයන් නැත්නම් මේ කෙටි කාලීන ආයෝජන කරන පුද්ගලයන් උන්ට අවශ්‍ය වෙලා තියෙන කොටසක් නිදි ගන්න දීර්ඝ කාලයක් බලමින් උන් කැමති නැහැ. උන් ඕනේ දාවක කෙටි කාලය තුළදී ඔවුන්ගේ ලාභ විශ්ලේෂණය අඩු වෙන්න පුළුවන්. නමුත් උන් ඕනේ ගන්න කරන්නේ. ඇත්තෙන්ම උන්ට අවශ්‍යකයන් කියන වචනේ පාවිච්චි කරන සමානව මේ කෙටි කාලීන අවශ්‍යකයන් කිව්වට උන් කෙටි කාලීන ගනුදෙනු කරන හා සමානයි. උන් නිරන්තරයෙන් මේ කොටස් නිදි ගැනීම කරන්නේ. උන් ඒ සඳහා තමයි අවධානය යොදන්නේ. සමහර වෙලාවට මේ වගේ ගෝලීය අපේ පාලනයෙන් තොරව සිදුවෙන සිදුවීම් වලට ඇත්තම කියනවා අපි දැකලා තියෙනවා මේ සමහර කෙටි කාලීන ආයෝජනයන් කැමති. මොකද ඒ තුලින් තමයි වෙළඳපොලේ මිල උච්චාවචනය වෙන්නේ. මේ සිද්ධිය තුනත් අපි දකින්න දැන් ලංකාවේ ප්‍රසන්න ගත්තත් ඉබ්බතු සිදුවීමත් එක්ක ඊට පසු දින කීපය පුරාම දවසකට 400න් 500න් වගේ දවස් කීපයක් වෙළඳපොළ පල්ලෙහාට ආවා. දැන් මේකදී සුළු පරිමාණ ආශිකය බලනවා මේ ප්‍රසන්න වල වේගයෙන් පල්ලෙහාට එනකොට ඔහු හිතනවා මේ වෙළඳපොළ තව පල්ලෙහාට එන්න පුළුවන් ඊට කලින් මම මේකෙන් විකුණන්න ඕනේ. ඔහු ඒ වගේ හැඟීමක් තමයි ඔහු දාන්නේ. නමුත් දීර්ඝ කාලීන ආයෝජකයෙක් ගත්තොත් ඔහු ඊට වඩා වෙනස් ආකාරයකට තමයි ඔහු දාන්නේ. දීර්ඝ කාලීන ආයෝජකයා හැමතිස්සෙම බලන්නේ ඔහුගේ ආයෝජනය කරන වසර කීපයක් ඉදිරියට. ඒ කියන්නේ සමාජයේ වර්ධනයත් එක්ක තමයි ඔහුගේ කොටස් මිලේ වර්ධනය බලාපොරොත්තු වෙන්නේ. නැතු මේ වගේ යම් කෙටි කාලීන හැලහැප්පීම් වලට නෙමෙයි. ඒකෙදි වෙන්නේ පැහැදිලිවම මේ වගේ ගෝලීය වශයෙන් අපේ පාලනයේ තොර යම් සිද්ධියක් වුණාම කෙටි කාලීන ආයෝජකයා ඉතාමත් ඉක්මනින් ඒකට ප්‍රතිචාර දක්වනවා. නමුත් දීර්ඝ කාලීන ආයෝජකයා මේක තරමක් විශ්ලේෂණය කරලා බලනවා මේක මම ඉක්මනට ප්‍රතිචාර දක්වන්න ඕන එකද නැත්නම් මේ කෙටි කාලීන සිදුවීම් මම ඉච්චර ගණන් ගන්න නැතුව මගේ ආයෝජනයේ දීර්ඝ කාලීන ඉන්නවද ඔබ කලින් ආ ප්‍රශ්න වලට මම කියන්නේ ඔබ ඇත්තම ගන්න කියලා බලනවා මේ සිදුවීම කොපමණ කාලයකදී මේකෙන් තියෙන සමස්ත බලපෑම මොකක්ද කියන්නේ. කෙටි කාලීන ආයෝජකයා වැඩ කරලා මේ කරුණු සලකලා බලන ආදී ඔහු කරන්නේ වෙළඳපොළ පල්ලෙහාට යනවා දැක්කම විකුණනවා. ඔහු විකුණන්නේ වෙළඳපොළ ගොඩක් පල්ලෙහාට ආවම ගන්න. හැබැයි ඒ වගේම දීර්ඝ කාලීන ආයෝජක උනත් සමහර වෙලාවට මේ කොටස් වල මිල ගණන් විශාල වශයෙන් පහළ කරනවා. උඩ පේනවා නම් කොටසේ නියම අගයට වඩා විශාල ප්‍රමාණයක් මේක පහළ වෙන්න කියලා ඔහුත් ඒ අවස්ථාවේදී වෙළඳපොළෙන් කොටස් මිලදී ගන්න ඉදිරියට වෙන්න පුළුවන්. ඉතින් මම ඇත්තෙන්ම දැන් ඔබ අහපු ප්‍රශ්නෙට ඍජු උත්තරයකට ඉඩ දෙන්න තියෙන්නේ වර්තමාන තත්ත්වයට එක්ක සුළු පරිමාණික වුණත් මහ පරිමාණික වුණත් අවශ්‍යකෙක් ඇත්තම අවදානම්ට බලපාලා තියෙන ශාස්ත්‍රවල කොටස්වල මුදල් ආයෝජනය කිරීමේදී ඕක කරලා පරිස්සම් වෙන්න ඕනේ. මොකද තාම තියෙන මේ තත්ත්වය අවිනිශ්චිතයි. නමුත් ඔබ මේ ශාස්ත්‍රවලට මේ ඍජු බලපෑම තියෙන සමාගම් කොටස් නැතුව වෙනත් සමාගම් කොටස් වල මුදල් ආයෝජනය කරලා තියෙනවා නම් ඔබට පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න පුළුවන්. මොකද මේ තත්ත්වය සමනයට උනාට පස්සේ වෙළඳපොළ නැවත වර්ධනය වෙන්න පුළුවන්. දීර්ඝ කාලීන ආයෝජකය කරන්නේ මේ කාර්යය. නමුත් කෙටි කාලීන ආයෝජකයන් නැත්නම් සුළු පරිමාණ ආයෝජකයෝ බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ කෙටි කාලීන වාසිය අරගෙන වැරදිනම නිවැරදි කරන්න කපිල මහත්මයා. එතකොට අපි අපේ පැත්තෙන් අපි කරන නිර්දේශය තමයි නුවණැති ආයෝජකයෙක් නම් දීර්ඝ කාලීන ආයෝජකයෙක්. අපිට එසේ කිව හැකිද? මෙහෙම සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළ ආයෝජනයක් කියලා කිව්වම මේ වචනම තේරුම දිනට අර ආයෝජනයක් කියන්නේ ඒක නෙමෙයි. මේක කල්ලු පිළිවෙලක් දීර්ඝ කාලීන දෙයක්. ඒ කොටස් වෙළඳපොළේ අතීතයේ ඉඳලා අපි බලනකොට අපි දැකලා තියෙන දෙයක් තමයි ඇත්තෙන්ම වැඩි ප්‍රතිලාභ ලබන්න පුළුවන් දීර්ඝ කාලීන මුදල් ආයෝජනය කියන තුලින්. ඉතින් ඒක නිසා දැන් මම ආයෝජකයෙක්ට දෙන උපදේශය තමයි දැන් ඔබ මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා නම් මේක දිහා දීර්ඝ කාලීනව බලන්න. නමුත් මගේ පෞද්ගලික අත්දැකීමෙන් මම හිතනවා ඕනෑම ආයෝජකයෙක් තමන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ මුදල වෙනවා. මේක මගේ පෞද්ගලිකව මගේ පළතුරුදම්මක් කියන එකක් සාමාන්‍යයෙන් 130ක 35ක වගේ ප්‍රමාණයක් මේ කෙටි කාලීනව ආයෝජනය කරලා තමයි. නමුත් අඩුම ගානේ 60ක් 65ක් වැනි ප්‍රමාණයක් තෝරාගත්ත ගුණත්වයෙන් ඉහළ දීර්ඝ කාලීන සමාගම් වල ආයෝජනය කරන්න ඕනේ. මොකද වෙන්නේ අතරකා වෙනද සමහර වෙලාවට දැන් අපි කිසියම් ආයෝජනයක් දුකාලීනව හෝ පිටිකාලීනව ආයෝජනය කරාම අපි සමාගම ගැන සොයලා බලලා මේ සමාගමේ තත්ත්වය බලලා අනාගතේ බලලා මේ කොටස කොච්චර වටිනවද කියලා බලලා මේ තීරණය ගන්න. දැන් උදාහරණයක් විදිහට කොටසක් රුපියල් අපි 50කට අරගෙන අපි දුකාලීනව තමයි මේ ආයෝජනය කරන අපි හිතනවා තව අවුරුදු දෙකකින් නැත්නම් අවුරුදු දෙකකින් මේ 50කට ගත්ත කොටස 80ට එයි. ඒකවල කෙටි කාලීනව මේ කොටස යම් කිසි ඉල්ලුමේ වැඩිවීමක් උඩ 80ට ගියොත්
ඒ අවස්ථාව මගේ අරගන්න ආර්ථිකයන් කැමති නෑ. ඒක අවුරුද්දකින් නැත්නම් අවුරුදු දෙකකින් බලාපොරොත්තු මුදල විල ඊට වඩා අඩු කාලයක දෙනවා නම් ඕක එතනදි විකුණනවා. නමුත් අපි පැහැදිලිවම දන්නවා දිගු කාලීනව තමයි ප්‍රසන්නපලේ වැඩි ප්‍රතිලාභ ලබන්න පුළුවන්. මේ මම හිතන ඇත්තම ඔබ කිව්වා වගේ උපාශීර වශයෙන් අනුව නුවණැති ආයෝජකයෙක් නම් හිතන්නේ දිගු කාලීන වෙළඳපොළ බලලට ඉතාමත් වටිනවා. කියන්නේ දිගු කාලීනව වෙළඳපොළ දිහා බලනවා විතරක් නෙවෙයි නිදාගීකරණය කිරීමත් ඉතාමත් වැදගත් තමන්ගේ ආයෝජනය. මම යන ඊළඟ ප්‍රශ්නයට කතා දැන් අපේ දන්නවා මම කලින් කතා කරා අපේ ජීවිතයේ උස් පහත් වීම තියෙනවා. ඒ උස් පහත් වීම වලට නිවැරදිව මුහුණ දෙනවා. ඒක ශක්තිමත්ව මුහුණ දෙනවා කියලා කියන්නේ අපිට ඉතා ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඒතර ලංකාවේ දැන් මේ පවතින වෙළඳපොළ තත්ත්වයේ ගත්තොත් දැඩි උච්චාවචනයේ ලක් වෙන දැඩි අස්ථාවර වීම සහිත වෙළඳපොළ තත්ත්වයක් අපිට තියෙන්නේ. ඒතර මේ තත්ත්වය තුළ ඔබ හිතනවාද කොළඹ කොටස් සෝමාරුවට මේ රෙසිලියන්ස් එතන ඔරොත්තු දීමේ හැකියාව මෙතන අවධානම වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා කියලා. ඇත්තම දෙතෙන්දී දැන් අපිට තියෙන ලොකු වාසියක් තමයි අපි කිව්වාගේ මේ අනුකාරී තත්ත්වවල අපිට ඍජු බලපෑමක් තියෙන සමාගම් ප්‍රසන්නපේ ලයිස්තු වෙලා තියෙන ඉතාලම 100 ප්‍රමාණය. මේක තමයි අපි විශේෂයෙන් බලන්නේ. එතනනේ අතන වක්‍ර බලපෑම් එනකොට බලපෑම් අඩුයි ඍජු බලපෑම් තියෙන සමාගම් කොටස් තමයි වැඩි අවධානමක් ලක් වෙන්නේ. මේ අවස්ථාවේදී ඍජු බලපෑමකට ලක් වෙන සමාගම් ප්‍රමාණය 14ක් නිසා මම හිතනවා ඒක දැවැන්ත බලපෑමක් ඇති කරන්න විදියක් නැහැ ප්‍රසන්නපොළ. මේ වගේම දැන් මේ සංසිද්ධියේදී අපිට බලපෑමක් ඇතිලා තියෙන්නේ අපේ සමස්ත අපනයන ආදායමේ අපනයන ප්‍රමාණයෙන් 23-24ක ප්‍රමාණයක්. ඒතර ඒ 23-24 අවදානමකට ලක් වුණාට අපේ ඉතුරු 70% ප්‍රමාණය එහෙම ලොකු අවදානමකට වර්තමානයේ ලක් වෙලා නැහැ. ඉතින් මම හිතනවා ඒක නිසා ආරක්ෂකයන් එහෙම ලොකුවට බිය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට හැකියාවක් තියෙනවා. නැත්නම් ප්‍රසන්නපොළට හැකියාවක් තියෙනවා. ඒ වගේම ආරක්ෂකයන්ට හැකියාවක් තියෙනවා මේ බලපෑම මේ සිද්ධියෙන් සිද්ධ වෙන බලපෑම එතන අවම මට්ටමකින් තමයි අපිට වර්තමානයේදී බලපාන්නේ. නමුත් අපි කිව්වා වගේ මේක වක්‍ර බලපෑම හේතුවෙන් සමස්ත ආර්ථිකයට වෙන යම් කිසි බලපෑමක් සිදු වෙන්න පුළුවන්. ඒක වර්තමානයේ අපි කියන බෑ මොකද අපි අවිනිශ්චිත තත්ත්වයක තාමත් පවතින නිසා. අපිට අපේ Facebook live program එකට comments එන්න පටන් ගන්න කවුරුහක්. ඉතින් මේ විදිහේ comment එකක් තියෙනවා. ඔහුගේ ගැටලුව තමයි ඔහු යොමු කරන ප්‍රශ්නය තමයි සමාගමක් ඩීලිස්ට් කරනකොට එහි අයිතිකරුවන්ට වෙන බලපෑම. ඔයතෙන් දැන් සමාගමක් ඩීලිස්ට් කරන්නේ ගොඩක් වෙලාවට ඒ සමාගම දිනුවක් ප්‍රත්‍යක්ෂපත් වුණාමනේ. මේ සමාජවල අදුරක් කණිත කරගෙන ඉඳලා අපි සාමාන්‍ය විවහාරය කියන්නේ බක්කුලත් වෙලා කියලා ඒ සම්පූර්ණයක් වුණා තමයි වෙන හොඳේ ඩීලිස්ට් කරන්නේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් සමාගමක් තමන්ගේ කැමැත්තෙන් ප්‍රසන්නපොලින් අයින් වෙන්නත් පුළුවන්. මේකේ සමාගමක් දුන්නත් වෙලා මේ වගේ අයින් වෙන ප්‍රත්‍යක්ෂපත් වුණොත් දැන් අපි දන්නවා අපි වෙලදපොලේදී සාමාන්‍ය කොටස් විලදී ගත්තම සාමාන්‍ය කොටස් විලදී ගන්නකොටම ඒ අවදානම අපිට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් වලින් තමයි සමාගම දුන්නත් වුණොත් අන්තිමටම මුදල් වියදම් කරන්නේ. නමුත් සමාගමක් සිය කැමැත්තෙන් වෙළඳපොලින් අයින් වෙනවා නම් ඒ අවස්ථාවේදී සමාගමේ සියලුම කොටස් වියන්ට මේ පිළිබඳ දැනුම් දීමක් දීලා ඔවුන් මේ සඳහා මිලක් ගෙවලා තමයි ඔවුන් වෙළඳපොලෙන් සමාගම කොටස ඉවත් කරගන්නේ. මම ඈතකදී අපිට මතක නැහැ එක්තරා සමාගමක් අපේ මල්ටිනේෂනල් කියන විදේශී සමාගමක් උන් අතන වෙළඳපොලේ කොටස ගනුදෙනු තිබිච්ච ප්‍රමාණයට වඩා ඉතා විශාල මුදල් ප්‍රමාණයක් සිවිල් ප්‍රශ්නයට ගෙවලා තමයි ඕනේ සමාගමෙන් ඉවත් වෙන්නේ. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී ආර්ථිකයන්ට මේ පාඩුවක් වෙන්නේ නැහැ. ආර්ථිකයන් පිළිගන්නේ යුතු නැහැ මොකද කම්පෙන්සේෂන් එක. වන්දියක් විදිහට ඒගොල්ලෝ ඇත්තටම අර ඒගොල්ලන්ගේ කොටසේ නියම වටිනාකමකට වඩා වැඩි මුදලක් ගෙවලා තමයි මේ වගේ අවස්ථාවකදී උන් සමාගම ප්‍රසන්න කරලා ඉවත් කරගන්නේ. මගේ මේ ප්‍රශ්න විස්තරයක් ලැබුණා කියලා මම කැමතියි දැනගන්න දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාර්ථයටපත් වෙන්න තියෙනවා කියලා මම හිතනවා. මගේ පෞද්ගලික මත මම හිතනවා ඔබත් ඒකට එකඟ වෙනවා කියලා අපි රිකවරි ස්ටේජ් එකක ඉන්නේ. මේ ආර්ථික රිකවර් වෙන ගමන් යථාර්ථයටපත් වෙන ගමන්. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපි කතා කරන්නේ කෙටි කාලින සහ දීර්ඝ කාලින ආයෝජකයන් ගැන. අපි කතා කරමු දීර්ඝ කාලින ආයෝජකයන් ගැන. මේ
රට ස්ථාවර වීම තුළින් නැත්නම් රට ස්ථාවරභාවයකට පත්වීම තුළින් ආර්ථිකය ස්ථාවරභාවයට පත්වීම තුළින් දීර්ඝකාලීන ආයෝජකයන්ට ඒ බලපෑමක් තියෙනවා. නැත්නම් මේ ක්‍රියාවලිය අපි මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක. අපි යථාර්ථයට පත්වෙමින් පවතින කාලේ. මේ කාලයෙන් දීර්ඝකාලීන ආයෝජකයන්ට බලපෑමක් තියෙනවා. ඇත්තම තරකද මේකද තරමක දිගු උත්තරයක් දෙනවා නම් දැන් අපිට මතකයි ඉඳවු කියන එක කලින් අපි ගත කරපු කාල පරිච්ඡේදය. අද බලමුත් අපේ ආර්ථිකය ඉතාමත් දරුණු තත්ත්වයකට පත් වෙලා අපිට විදේශීය ණය ලබා ගන්න බැරුව අපි විසින්ම ප්‍රකාශ කළා අපි වෙන දුන්නත් රාජ්‍යයක්. ග්ලාසිස් දෙකේ. මේ කාලේදී ඇත්තම තාරකට මතකදී අපි අපේ දවසෙන් වැඩි කොටසක් ගත කරේ එක්කෝ පෙට්‍රල් පොල් නැත්නම් ගෑස් පොල්. පොලිම කියනවා නම් පෙට්‍රල් නැව ආවම ඒක අපේ මුඛ සීමාවෙන් ඔබේ ඉන්න අපේ මුඛ සීමාවට ඇතුළට එන්න නැතුව වරා ඇතුළට ගන්න බැරුව අපිට ගලන් විදිහට 40ක් නැතුව ඒ නැව ගෙන්න ගන්න. ඒ වගේ තත්ත්වයක තමයි අපි හිටියේ. ඉතින් අපේ විදේශී සංචිත නැත්තරම පිළා ගිහින් මේ කාලේ තමයි මතක ඇති ඇත්තම බැංකු පොලි අනුපාත. අපි බැංකුවේ සාවතන් සංදර්මම අපිට 125 130 වගේ ප්‍රමාණයක් නම්බුණා පොලි වශයෙන්. පොලිය විශාල වශයෙන් ලියලා ගියා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්වල අපි සල්ලි දෙනවා අපිට 130ක පමණ ප්‍රමාණයක් වර්ෂයකට ප්‍රතිලාභයක් හම්බුණා. මේ පොලි ඉහළ යෑම තරක ඇත්තෙන්ම බැංකු පොලි ඉහළ යනවා කියලා කියන අපි බැංකුවේ දාන සල්ලි වලට බැංකුව අපිට විශාල පොලියක් ගෙවනවා කියන්නේ අපි අනිත් පැත්තට බැංකුවකින් ණයක් ගන්න ගියාම ඒ සඳහා අපි ගෙවන පොලියත් ඉතාමත් විශාලයි. ඉතින් මේ වගේ විශාල ඉහළ පොලි අනුපාත තියෙනකොට ආර්ථිකයක් දියුණු වෙන්නේ නැහැ. කිසිම පුද්ගලයෙක් කැමති වෙන්නේ නැහැ බැංකුවකින් ණය මුදලක් අරගෙන ව්‍යාපාර කටයුතු කරන මොකද ඒ සඳහා විශාල පොලියක් ගෙවන්න වෙන නිසා. මේ වගේ පෞද්ගලික කාලයක් දැක්කම බැංකු පොලි අනුපාතය ඉහළ යනවා. ඒ වගේම උත්තමනය ගත්තොත් භාණ්ඩා සේවවල මිල ගන්න ඉහළ යන අපේ මතකයි 70% වගේ ප්‍රමාණයකට ගියා. මේ වගේම අනිත් පැත්තෙන් බැලුවොත් අපි සමහර භාණ්ඩ ආනයනය කිරීම නතර කරා. සමහර භාණ්ඩ ආනයන භාණ්ඩ වල මිල ගණන් ඉහළ ගියා. ඒ වගේම බොහෝ දෙනෙක්ගේ රැකී ආරක්ෂා නැතුව මේ සියලුම ආර්ථිකයේ අපි මනින මිනුම්දර බැලුවොත් අපි මිනුම් සියල්ලගෙම අපි හිතේ ඉතාමත්ම පහතපත් අපි අතරම වශයෙන් කියන වගේම අපි බක්කොලොත් වෙලා තමයි හිටියේ. ඒ වගේ දේවල් අපි නමුත් අපි පසුගිය වර්ෂ කිහිපෙකම දකින්නකොට අපි දකිනවා මේ ක්‍රමයක් මේ කාලෙදී ප්‍රශ්න වලත් විශාල වශයෙන් පහළ ආවා. විශාල වශයෙන් ප්‍රශ්න පහළ වෙලා අවශ්‍යකම් ප්‍රශ්න වලට පිවිසින් නැති තත්ත්වයකට වගේ පත් වුණා. මොකද අවශ්‍යකම් කල්පනා කරන කාරක බැංකුවේ සල්ලි දැම්මම 130ක පොලිය හම් වෙනකොට එයිම ප්‍රශ්න වලට ඇවිල්ලා යම් කිසි අවධානයකට අරගෙන සල්ලි ගන්න කියන එක මේ කාලෙදී තමයි අපි දැක්කේ ප්‍රශ්න වලට තිබ්බ සල්ලි ඔක්කොම ප්‍රශ්න වලින් මූල්‍ය කරකට ගියා. ඒක අපිට අපේ ආජීවකයන්ට සමාන දුකින් අපි ආජීවකයන් විසින් ආදී ප්‍රශ්න දෙන්න ඕනේ. අපිට ආජීවකයන්ට කිව්වා මේ කාලේ ගන්න පොඩ ක්‍රියාකාරීත්වය අඩුයි ඒ නිසා බැංකුවේ පොඩි නිසා බැංකුව දාලා මේ කාලේ තියන්නේ. පෞද්ගලික අවුරුදු දෙක තුන බැලුවොත් අපිට පේනවා මේ තත්ත්වයේ වර්ධනයක් විශාල වර්ධනයක් වුණා. උදාහරණ හැටියට මම කියනවා නම් දාමත්ව පහළ මට්ටමක තිබ්බ අපේ විදේශී සංචිත අපිට අද වෙනකොට බිලියන 6කට ආසන්න ප්‍රමාණයකට ඊට වැඩි ප්‍රමාණයකට ගෙනකොට පුළුවන්. ඒ වගේම 170ක පමණ උද්දමනය අවධමනයක් දක්වා ගෑනලා දැන් අපි බාණ්ඩාසෙල මුල්ල ගණන් මේ ආශ්‍රයෙන් කතා කරලා අඩු වෙලා තියෙනවා. ඒ වගේම බැංකු පොලි අනුපාත විශාල වශයෙන් අඩු වෙලා අද පුද්ගලයන් මැසිවිලි ළඟනවා බැංකුවේ සල්ලි දාලා වැඩක් නැහැ මොකද හැමෙට 105යි කියලා. මේ වගේ ආර්ථික දත්ත සියල්ලගෙම තිබුණු අර දාමත්ම අර්බුදකාරී තත්ත්වයෙන් අපි මිදලා තියෙනවා. නමුත් මම කියන්නේ අපි සම්පූර්ණයෙන්ම මේ ආර්ථික අර්බුදයට කලින් තිබෙන තැනට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් අපි අතම කියනවා නම් අපි වැටිලා හිටියේ කියලා. අපි වැටිලා හිටියේ වලකට දාලා. දැන් අපි මේ වලෙන් ගොඩට ඇවිල්ලා ඉන්නවා. නමුත් අපි දැන් බොහොම ඉදී ගමනින් හැරිලා නමුත් අපිට මේක අර යන්න ඕනේ වේගයට නෙමෙයි අපි යන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී අර ආයෝජකයෝ දැන් අර ඔබ කිව්ව ප්‍රශ්නෙට ඍජු උත්තරය දැන් දෙනවා නම් වෙළඳපොළ සියලුම ආර්ථික දත්ත හිතකර විදිහට බලපානකොට මේ ආර්ථික තුල හැසිරෙන සමාගම් වලට ලාභ උපයන්න බැරි වෙනවා. මොකද මේ හැසිරෙන්නේ ආර්ථික තුලනේ. ඒක උන්ගේ ලාභත් අඩු වෙනවා. ඒක උන්ගේ ප්‍රසන්නත නිල්ලු අඩු වෙලා වෙළඳපොළ විශාල වශයෙන් ඵලයක් වෙනවා. මෙතෙන්දි තමයි දීර්ඝකාලීන ආයෝජකයා මේක දිහා බලන වෙලාව. මොකද දීර්ඝකාලීන ආයෝජකයෙක් බලනවා
දැන් මේ වගේ විශාල පරිණාමයකට ලක් වෙලා මේ වගේ පල්ලෙහාට ආවම ඔහුගේ ගණනය කිරීම ඔහුගේ විශ්ලේෂණ අනුව ඔහු තීරණය කරනවා මේ කාලය දිගටම ඉඳින තියෙන එකක් නෑ. ඔහුගේ ගණනය කිරීමට විශ්ලේෂණයට ඔහු කරන මේ කාලය ඉස්සරහදී මොන වෙන්න පුළුවන්. කියනවා දිගු කාලීන ආයෝජකය ගොඩක් වෙලාට මේ වෙලාවට ඇවිල්ලා කොටස් වලදී ගැනීම කරනවා. මොකද අපි කිව්වා කෙටි කාලීන ආයෝජකයා මේ උච්චාවචනයක් පේන්නේ නෑනේ. මේක වෙනකොට පහළට ඇවිල්ලා එකතැනක තියෙනකොට ඕක වෙන්නේ නැහැ. මේක සරලව වාට උදාහරණයක් කියන තරක අපි දැකලා තියෙනවානේ දැන් ඔය අපුණා තරුණ කාලේ අපි ඉස්කෝලේ යනකොට උනත් අපි පොත් ටිකක් අරගෙන බස් වලට ගිහින් ඉන්නවා. බස් එක ආවල්ලා හෝල්ඩ් එකේ නතර කරලා අපි ළඟින් නැහැ තරක අපි ඉන්නවානේ. ඔය බස් එක අද්දලා ටිකක් දුර යනකොට තමයි අර ළමයි කැමති දුවල කියලා බස් එකේ ඉල්ලෙන්නේ. ඒ වගේ තමයි මේ කෙටි කාලීන ආයෝජකයන් ගොඩක් වෙලා. ඔහුට වෙළඳපොළ පල්ලෙහාට වැටලා එකතැන තියෙනකොට එයාගේ ඉච්චර කැමැත්තක් නැහැ පිවිසෙන්න. එයාට ඕනේ අපි කලින් ගියපු උච්චාවච. වෙළඳපොළ උඩ යන්න යනකොට මාධ්‍ය වලින් කියනකොට අද අයස්තෝනාව එක අද විලදාශිකේ ඉහළ ගියා මෙච්චරයි පිළිවෙතුන කියලා මාධ්‍ය වලින් අරින් මේ ඇහෙනකොට තමයි ඔහු වෙළඳපොළට එන්නේ. ඒක තමයි අර දීපු කාලේ සහ කෙටි කාලේ නාටක වෙනස. ඉතින් අර වගේ වෙළඳපොළ පල්ලෙහාට ආපු ඉච්චලාදී දීපු කාලේ නායකයා ඔහු ඇවිල්ලා මොකද අපි ආවජන දීපු කාලේ නේ ඔහු ඉදිරියට බලවගේ විශ්ලේෂණ ඔහු ඒ වෙලාවේදී ප්‍රශ්න වලදී ගැනීමක් කරනවා. මොකද ඒක තමයි අර නුවණ ත්‍යාජිකේ ඔහුට දීපු කාලයක් කියලා පුළුවන් නිසා. එතකොට දැන් අපි වෙලිමන ත්‍යාජිකෙන් ගැන කතා කරද්දී ලංකාවේ අපේ ජනතාවගේ සාක්ෂරතාවයේ තම තියලා කපිල මහත්මයා 92.5ක සාක්ෂරතාවය ශ්‍රී ලාංකිකයන්ට තියෙනවා. ඉතින් මේ කතා කරනකොට සමාජ මාධ්‍ය තුලින් ඔය එක channels වලින් අපි කියනවා මේ Facebook pages වලින් YouTube channel වලින් දැන් අපකට ප්‍රශ්නයක් මේ කෙනෙක් යොමු කරපුවා මේ දේවල් වලින් මාකට් එක මැනිපියුලේට් කරනවා කියලා එක සඳහන් කරන්නේ. මේ මැනිපියුලේෂන් වලට වලින් වෙන බලපෑම කොහොමද කියලා ඒක අහන්නේ ආයෝජකයන්ට. ඉතින් මේ වලදී ආයෝජකයන් විදියට මේ සමාජ මාධ්‍ය ගිණුම් තුලින් එක channels තුලින් ඒක ලස්සන ආකාරයකට ඉදිරිපත් කරන කපිල මහත්මයා සමහරු. ඉතින් මම පොතේක දැකලා තියෙනවා සමහර ඉදිරිපත් කරන එක ඉතාමත් ලස්සන විදිහට නම් අපි මේකේ ඇත්තටම අර්ථවත්ද මේ ඉදිරිපත් කරන දේ ඇත්තටම හරවත්ද මේ ඉදිරිපත් කරන දේ යම් දෙයක් මේ තුලින් ගන්න තියෙනවද සහ මේ ඉදිරිපත් කරන කෙනාගේ බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම කවුද මේ මෙන්න මේ දේවල් අපි විශ්ලේෂණයට භාජනය කර යුතු නැද්ද ආයෝජකයන් හෝ ආයෝජනයේ පිවිසෙන්න ඉන්න පිරිසට මේක අවුරුදු ගණනාවකට කලින් ඔය ප්‍රශ්න තිබුණේ නැහැ තාත්තා. ඒකට සමාජ මාධ්‍ය මේ විදිහට ප්‍රසිද්ධ වෙලා නැහැ. නමුත් දැන් වර්තමානයේ අපි දකිනවා ගොඩක් වෙලාවට ඔබතුමාගේ මේ සමාජ මාධ්‍ය YouTube වලින්ම ගත්තොත් නොයෙකුත් ආකාරයේ සමාගම් කොටස් පිළිබඳ විශ්ලේෂණ දත්ත රාශිය පිළිබඳ කරනවා. ඒ වගේම සමහර අය ඍජුවේ කියනවා මේක මිලදී ගන්න කියලා සමහර අය ඍජුවේ නැතුව වක්‍රව කියනවා මේ සමාගමේ ප්‍රශ්න මිලදී ගන්න. දැන් මේක ආයෝජකයාගේ පැත්තෙන් බලනකොට මම පෞද්ගලිකව තාරකා මම ආචිකයන්ට කියන්නේ කොහොමද YouTube වල හරි මොකක් හරි සමාජ මාධ්‍ය වල දව කොටස වල ආයෝජන කරන පුද්ගලෙක් නම් මේ වගේ දේවල් යනකොට ඒක බලන්න. ඒක නොබලින් දෙපා. නමුත් සෑම ආයෝජකයෙක්ම ගණන් කරනකොට කිසියම් දරවකාරයෙකුගේ ආයෝජන උපදේශකවරයෙකුගේ සහාය තියෙනවා. ඒ ආයෝජන උපදේශකවරයෙකුගේ කියන්නේ මේ සඳහා සුසුකම් වලත් මේ විභාග පාස් වෙලා සුසුකම් කියන ඉනිමේ කොමිෂන් සභාවේ අවසරය ලැබිලා ලයිසන් එකක් තියෙන පුද්ගලෙක් තමයි ආයෝජන උපදේශකයෙක් වෙන්නේ. ඉතින් අර පුද්ගලයාට කරන්න පුළුවන් අරව දේවල් බලන්න. කමක් නෑ මොකක් හරි අර අපි කියන්නේ මේ දුර පත්‍රයෙන් බලන්න කියන්නේ මේ වගේ අහන්න බලන්න. නමුත් දෙන්න තියෙන අවවාදය තමයි මේ තොරතුරු සත්‍යද නැත්නම් මේක නිවැරදිද මේක අසත්‍යද කියන එක අපි දන්නේ නැහැ. මොකද බොහෝ පුද්ගලයන් මෙහෙම දෙයක් කරනවා. ඔවුන් කිසියම් කොටසක් ඉල්ලී අරගෙන ඔවුන් ඊට පස්සේ YouTube වල මොකක් හරි channel එකට ගිහලා ඒ කොටස ආයෝජකයන්ට කියනවා මේ කොටස හොඳයි මේක ගන්න කියලා. නමුත් සමහරවිට ඔහුවත් ගන්න නැතුව ඇති මේ කොටස හොඳද නරකද කියලා. අන්න මේ YouTube වල සමාජ මාධ්‍යයේ තියෙන සියලුම දේවල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද සමහර ලාවට හරි ගත්ත නිසි තොරතුරු තියෙන ඒවා තියෙනවා. නමුත් ව්‍යාජ ඒවා තියෙනවා. මොකද ආයෝජකගේ පැත්තෙන් ඔහුට තෝරගන්න බෑ මේක ව්‍යාජද මේක ඇත්තද කියලා. ඒක ඔහු කරන්න ඕනේ කාරණේ තමයි මේ ලැබෙන තොරතුරු. අර තරවකාර ආයතනයේ තියෙන ආයෝජන උපදේශකයන් එක්ක සාකච්ඡා කරනවා. මම මේ වගේ දෙයක් දැක්කා. මොකද සෑම තරවකාර ආයතනයකුත් සමීක්ෂණ සැකීමේ ඕන සමීක්ෂණ කරලා ඉවරලා
වර්තමාන ආර්ථික තත්ත්ව ආර්ථික දත්ත මොන ශේෂ්ත්‍රවල කොටස්ද විල්පී ගන්න ඕනේ මොන සමාජවල කොටස්ද විල්පී ගන්න ඕනේ වගේ විස්තර තමන්ගේ අවශ්‍යකයන් දෙනවා. ඉතින් අර වගේ තොරතුරක් එළියෙන් ලැබුණා නම් හොඳම කාරණේ තමයි මේ තොරතුර ආජීව උපදේශකවරයාත් එක්ක කතා කරන්නේ. මොකද ආජීව උපදේශකවරුන් තරකාරයතුළු උන් ඊට වඩා බොහෝ වගකීමක් කරන උත් සංසිඳන තමයි ජනගහනය ආරක්ෂා කිරීමේ පිරිසක් නේ. දෝන් කැමති නෑ වැරදි තොරතුරක් දීලා මොකද ඇත්තම දැන් ඉතින් වාරකට ආජීව උපදේශකවරු විදිහට අපි කිසියම් අවශ්‍යකයකට වැරදි තොරතුරක් දීලා ඔහු කිසියම් ආයෝජනයකට පෙළඹුවොත් අපි වැඩිමොත් එකපාරක් කරයි දෙපාරක් කරයි. ඊට පස්සේ කරන්න බැහැ මොකද අවශ්‍යක දැනගන්නවා මට හරි උපදෙස් නිසා කිසිම ආයෝජන උපදේශයක් ඕනම තරවකාරකෙනෙක් කැමති වෙන්නේ ඒ කාර්යය කරන්න. ඔහුගේ ආශිකයන් ආරක්ෂා කරනවා. දැන් උදාහරණයකට මගේ ගත්තොත් මගේ පළවෙනි ආයෝජකයා මගේ අවුරුදු 33කදී කලින් මම හම්බෙච්ච පළවෙනි ආයෝජකයා තාමත් මාත් එක්ක කරනවා. ඒක තමයි අපි ආර්ථික අපි කරගෙන යන්නේ. ඉතින් අර ඔබගේ ප්‍රශ්නෙට උත්තරය හැටියට ඍජුව දෙනකොට ඒ තොරතුරු ලබා ගන්න තමයි ඒව බලන්න. නමුත් ඒවයි සත්‍ය නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන් අර තරවකාරයන් ආයෝජන උපදේශකතුමා හරහා. ඒක තමයි ඇත්තම ආයෝජකයෙක් කරන්නේ නැතුව දැන් සමහර වෙලා ඉන්නවා දැන් මේ ප්‍රසන්නපුරට ආයෝජනය කරන එනකොට ඔබ කිව්වාගේ සමාජ මාධ්‍ය දැකපු දෙයක්. එහෙම නැත්නම් කවුරුහරි යාළුවෙක් කියනවා අර කොට හොඳයි මේක හොඳයි මේක උඩ යනවා මේක පල්ල යනවා ඒ වෙන භාවිත කරන වචන දැන් නේ මාකට් එකක් වෙනවා. අපි සාමාන්‍යයෙන් වෙළඳපොළේදී අපේ ආයෝජනය කරනකොට අපි කොටසක වටිනාකම් දිහා බලලා ඉදිරිය දිහා බලලා ගන්නේ. මොකද සමහර ආයෝජකයෝ ඇවිල්ලා කියන්නේ අර උඩ යන කොටස පල්ල යනවා කියලා ඒගොල්ලන් ඕනේ මේ කොටස උඩ පල්ල යනවා. අද මේ ආයෝජනය කළ දීර්ඝකාලීන බලගෙන නෙමෙයි. නමුත් අර වගේ ව්‍යාජ තොරතුරු සපයන අයත් සමාජ මාධ්‍ය තුල ඉන්න නිසා ඇත්තම වටිනවා. මොකද ඔබ කිව්වාගේ අර අනවශ්‍ය ලෙස වෙළඳපොලේ මිල ගන්න නිකුල දානවා. හරි වචනේ පාවිච්චි කරලා මැනිපියුලේෂන් කියලා මාකට අපි කියනවා. එන අනවශ්‍ය ලෙස වෙළඳපොලේ මිල ගන්න නිකුල පහර දාන්න සමහර පුද්ගලයන් උත්සාහ කරනවා. මේ වගේ දේවල් ප්‍රාථමිකාරී දේවල් රැවටෙන්නේ නැතුව අවශ්‍යකෙක් හැටියට මම කියපු විදිහට මේ තොරතුරු ආයෝජන උපදේශකයන්ත් එක්ක සාකච්ඡා කරලා ඒ අනුව තීරණය ගන්න එක තමයි වඩාත් සුදුසු. මේ ප්‍රශ්න යොමු කරගෙන තවදුරටත් ඕන් වෙනුවෙන් නීතියේ මාර්ග මැනිපියුලේෂන් කරන පුද්ගලයන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඇත්තම දැන් විමහා කොමිෂන් සභාව ගත්තොත් ඔවුන් නිරන්තරයෙන්ම මේ විදිහවල දැඩි විමසිල්ල ඉන්නේ. මොකද ඔවුන්ගේ එක ප්‍රධාන කාර්යභාරයක් තමයි ආයෝජකයේ ආරක්ෂා කිරීම. ඔවුන් කිසි විටකත් කැමති වෙන්නේ මේ වගේ ව්‍යාජ තොරතුරු සපයන මේ වගේ පුදුලා ඔවුන් සෑම විටම මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. ඔය මම පෞද්ගලිකව සාමාන්‍යව දන්න විදිහට ඔවුන් මෙවැනි පුද්ගලයන්ට අවවාද කිරීම නැත්නම් ඔවුන්ට අක්ෂයාකාරක ධර්මයන් පැනවීම වගේ දේවල් කරනවා. මොකද මේ මාතෘ වෙළඳපොළ කියන එක වෙළඳපොළ විශාල ප්‍රමාණයක් ඉන්න තරක් මේකදී කිසියම් තනි පුද්ගලයෙක් නැත්නම් පුද්ගල කණ්ඩායමක් එකතු වෙලා මේක මිල ගණන් ඉතලා පහළ දාන්න මේක මිල ගණන් හසුරුවන්න යනවා නම් ඒක ඇත්තෙන්ම නීතියට වඩා හිත්‍යාවක්. මොකද වෙළඳපොළක මිල තීරණය වෙන්නේ ඉල්ලුම් ආසපින් වලනේ. එනු නිදහසේ ඒක තීරණය වෙන්න දෙන්නේ බාහිර බලපෑම් කරන්න හොඳ නැහැ. මේ වගේ සිද්ධීන් වලින් වෙන්නේ ඒ බාහිරව බලපෑම් කරලා පුද්ගලයන්ව කොනග වුණා තව කෙනෙක්ගේ අරමුණ ඉෂ්ට කරගන්න. ඒකට අහු වෙන තමයි අවශ්‍යකම් ගොඩනගා ගන්න. අපි කතා කර හිටියේ මේ ගෝලීය වෙළඳපොළ තුළ පවතින අස්ථාවර භාවයන් ගැන කතා කරනවා. එතකොට දැන් මේ ලංකාවේ ආර්ථික තත්ත්වය අපි කතා කරපු විදිහට යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියලායි අපි කතා කරන්නේ. ඒත් මෙන්න මේ යථා තත්ත්වයට පත් කරලීමට IMF එක නැතිනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් යම්කිසි දායකත්වයක් ලැබෙනවා කියලා සාකච්ඡාවට භාජනය වෙනවා. මගේ ප්‍රශ්නේ ඒ ගැන නෙවෙයි මේ IMF එකේ මැදිහත් වීම. නැතිනම් මේ debt restructuring ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් කොටස් වෙළඳපොළට යම් බලපෑමක් වෙනවද? ඒ ධනාත්මකයිද ඍණාත්මකයිද? මම බලාපොරොත්තු තාරකට වැඩි ප්‍රශ්න මගෙන් අහයි කියලා. දැන් මේවයි. ඇත්තම දැන් අපි කලින් කිව්වාගේ අපි ආර්ථිකමය වශයෙන් මුදම පසුබෑමකට ලක් වෙලා ගත්ත ණය ගෙවා ගන්නත් බැරි තත්ත්වයකට කිසිම කෙනෙක් අපිට ණය දෙන්නේ නැහැ. ඒ අපිට කිසිම ආයතනයක් අපිට පෞද්ගලික ජීවිතේවත් එහෙමනේ. අපිට ණය ගෙවන්න පුළුවන් නම් තමයි බැංකුවත් අපි ළඟට ඇවිල්ලා අපිට ණය දෙන්නේ. බැංකුවට දෙන්නොත් මේ මනුස්සයර දෙන ණය මුදල අපිට ආවම ගන්න බැහැ කියලා බැංකුව ණය දෙන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තට ඔබ ණය ගෙවන්න බැරි දුන්නත් පුද්ගලයෙක් කියලා දැනගත්තොත් ඔබවත් ඔබට ණය දෙන්නේ නැහැ. අපි හිතේ මේ වගේ තත්ත්වයක. මෙහෙම ඉන්නකොට අපිට තිබ්බ අවසානයේ ඉඳලා තිබ්බ කාරණේ තමයි මේ IMF එක නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ විතර යන එක.
දැන් මගේ පෞද්ගලික මතය අපි මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් සහය පැතුවා නම් සමහරවිට මේච්චර තත්ත්වයකට වැටෙන්නේ නැතුව අපිට මේකෙන් ගොඩ එන්න තිබුණා. මොකද අවසානයේදී අපි එතනට ගියාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇත්තම ණය දෙනකොට මොකද වුනේ අවසාන ණය දෙන හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඔහු ණය දෙන්න කලින් අපේ සමස්ත ආර්ථිකය ගැන විශාල විශ්ලේෂණයක් කරනවා. ඒකවල ඔහු බලනවා අපිට කොහෙද ආර්ථිකය වැරදුනේ. අපිට මේ තත්ත්වය උනේ ඇයි? අපි මේ තත්ත්වයෙන් එළියට එන්න අපි මොනවද කරන්න ඕනේ කියලා ආර්ථික ප්‍රතිසංස්කරණ අපිට දෙනවා. දැන් මේකනේ පොඩි කාලේ ගොඩක් අය කිව්වේ මේ IMF එක කියන විදිහට කරනවා IMF එක කන්ඩිෂන් දානවා කියලානේ. මේකද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේක කරන්නේ ඇත්තෙන්ම අපේ ආර්ථිකය හොඳට. පොඩක් නිහි රසයි පොඩක් මිහිරි පොඩක් දුක්බරයි ඒක කරන්න ගියාම නමුත් අපි ඉවසගෙන මේ කාර්ය කරපු නිසා තමයි අද අපි මේ තත්ත්වයට ආවේ. දැන් ඇත්තෙන්ම මේකේ ප්‍රධානම දෙයක් තමයි ඒ වගේම තව දෙයක් වෙනවා තාරක. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙනකොට පූර්ණ විශ්ලේෂණයක් කරලා දෙන්නේ. දාලා ඒ වගේම අපිට මොකද පොලිසි දාලා ඔයගොල්ලෝ මේ කාර්යවල වලදී මේ දේවල් කරාම තමයි අපි මේ ණය මුදල ඔයගොල්ලන්ට දෙන්නේ කියලා ඒ ණය මුදලත් අනුමත කරපු ණය මුදලත් කොටසින් දෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්න එකඟ වුණාට පස්සේ අපිට ණය දෙන අනිකුත් ආයතන තියෙනවානේ. ලෝක බැංකුව, ඉන්දියා ආසියානු සංගමන බැංකුව. ඒකත් බලනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්ලේෂණයක් කරලා මේගොල්ලන්ට හරි දේවල් කරන්න කියලා නම් දැන් මේ ණය දෙන්නේ. එහෙනම් අපිත් ණය දෙන්න බය වෙන්නේ නැහැ කියලා ඒගොල්ලොත් අපිට ණය දෙන්න ඉදිරියට වෙනවා. මම දැක්ක මේ ඊයේ පෙරේදත් ලෝක බැංකුව විශාල අප්‍රිකානු ඩොලර් බිලියන දශම ප්‍රමාණයක් අපිට අනුමත කරලා තිබ්බා. ඒ වගේම මේගොල්ලන්ගේ අපිට තිබ්බ අනිත් ප්‍රධානම ගැටලුව තමයි මේ වෙලාවේදී අපේ ණය ප්‍රතිවිරුද්ධ කරගන්න. මොකද අපි විශාල ණය ප්‍රමාණයක හිර වෙලා හිටියේ. විශාල ණය කන්දක. කියන්නේ එහෙම අපි ණය කන්ද හිර වෙලා හිටියේ. ණය කාශේ. විශාල ණය ප්‍රමාණයක හිර වෙලා දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන්. දැන් මේකදී ඕන්ගේ එක කොන්දේසියක් උනේ අපි මේ ණය ප්‍රතිවිරුද්ධ කරගන්න. ඒක තරකාල අපි බැංකුවකින් ණය කරගෙන අපි ණය ගෙවා ගන්න බැරි වුණාම අපි බැංකුවට ගිහලා කියනවානේ ණය ගෙවන්න බෑ කියලා. ඒතකොට බැංකුව කියන්නේ නැහැ ආරේ කමන්නේ කියලා ගෙවන්න කියන්නේ බැංකුව අපිට කියලා හරි. වාර මේ ණය ගෙවන්න පුළුවන් කවදාද? වාර මේකේ පොලිය අරු කරලා දෙන්න. රීස්ට්‍රක්චරින් ප්‍රතිවිරුද්ධයි. මේ ණය ගෙවන්න වාර සහකාරයක් දෙන්න. මේක තමයි අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා ඉවරලා අපිට දේශීය සහ විදේශීය ණය දේශීය ණය සම්පූර්ණයෙන් විදේශීය ණය විශේෂයෙන්ම අර විපාර්ශ්වීය සමහර ණය වුණම තිබු ප්‍රධාන ණය සියල්ලක්ම අපිට ප්‍රතිවිරුද්ධ කරන්න උනා. දැන් මේකෙදි වෙන්නේ මේ සිද්ධියේ කොටස් වල තියෙන බලපෑම දැන් අපි දුන්නා නම් අපිට ණය ගෙවන්න බැරි නම් ආර්ථිකයන් වලට එන්නේ නැහැ විදේශීය ආර්ථිකවල දිහා බලන්නේ නැහැ දේශීය ආර්ථිකයන් නම් මේ පිළිබඳ විශ්වාසයක් නැහැ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙලා අපි මේ තිබ්බ ආර්ථික පරිහානිකාරී තත්ත්වයෙන් අපි ගොඩ වෙන උදව් කරනකොට අනිකුත් ආයතන අපිට උදව් කරනකොට ඒ වගේම අපිට තිබ්බ ප්‍රධාන ගැටලුව ණය ප්‍රතිවිරුද්ධ කරන්නේ අපි සුබවාදී විදියට විසඳනකොට ආර්ථිකයන් තුළ විශ්වාසයක් ඇති වෙනවා. උන්ට පේනවා අපි කිව්වා වගේ ආර්ථිකය දැන් හරි පාරට වැටලා තියෙනවා. ඒකෝට උන් අනිවාර්යෙන් කොටසක තුළට නැවත පිවිසෙනවා. කොටසක තුළ කොටස් මිලදී ගන්න ඔවුන්ගේ පෙළඹීමක් ඇති වෙනවා. දැන් මේක තමයි අපි කොහොමද දැක්කේ. දැන් ආර්ථික පරිහානිය වෙලා තිබ්බ කාලේ වෙනකොට ඉදාම 15 තිබුණාට අපි ඊට පස්සේ දැක්කා මේ IMF එකේ මැදිහත් වීමත් එක්ක මේ තත්ත්වය ටිකින් ටික එළියට අවිල්ලා අවශ්‍යකයන් නැවත වෙනකොට අවිල්ලා වෙනකොලේ විශාල ක්‍රියාකාරීත්වයක් ඒ පෞද්ගලික කාලේ තිබවට අපි දැක්කා. ඉතින් මේක ඇත්තෙන්ම සුබවාදීව සහ විය යුතුම දෙයක්. ඊටම සුබවාදීව තමයි අපිට මේක බලපෑම. පුළුවන්. ඒක කපිල මහත්මයා කාසියකුණ දෙපැත්තක් තියෙනවානේ. heads and tails කියලා. එතකොට මේ ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් තුලින් අපේ දීර්ඝකාලීන ආයෝජකයන්ට තියෙන රිස්ක් මොනවාද? ඔපචුනිටිස් මොනවාද? නැත්නම් අපි අහුවත් අවදානම් මොනවාද සහ අවස්ථාවන් මොනවාද? ඔබ හිතන විදියට. දැන් මේකදී ප්‍රධාන වශයෙන්ම අවස්ථාවන් ගැන කතා කරනකොට ඔබට තියෙන අවස්ථාව තමයි ඔබ මේ සිද්ධ වෙන සිදුවීම විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරන බල ඔබ තීරණය කරනවා මේක කොතරම් කාලයකට තියෙන පුළුවන් බලපෑමක්ද? එතකොට මේ බලපෑමේ තත්ත්වය හරියට මොකක්ද කියන්නේ? ඒ අනුව දැන් අර සුළු පරිමාණ කෙටි කාලීන අවශ්‍යකයන් වෙළඳපොළෙන් ඉවත් කරනකොට ශනිකව ප්‍රතිචාර දක්වලා දීර්ඝකාලීන අවශ්‍යකයන් ඊට වඩා දුර පේනවා. මොකද වෙලා මේ තත්ත්වය දැන් අපිට අවසාන තුරුපු තියෙන IMF එක ඔවුන් අපේ සහායට එයි. මේ වගේ ඔහු දීර්ඝකාලීනව බලනවා. බලලා වෙළඳපොළේ මිල ගන්න ඉතාමත්ම පහළ වෙලා තියෙන වෙලාවදී ඔහු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. අයිලෝ අරගෙන තියාගන්නවා කෙටි කාලීනව මේ කරකලින් ඔය කෙටි කාලීන හැලක කීමකට උගන්වන්නේ
දිගු කාලීනව තමන්ගේ ආයෝජනය කරලා බලාගෙන ඉන්නවා. නමුත් ඔහුගේ පැත්තෙන් බැලුවොත් සමහරට අවාසියක් තියෙන පුළුවන් ප්‍රධාන වශයෙන් එකක් ඔහු යම්කිසි කාල සීමාවකදී මේ ප්‍රශ්නේ නිරාකරණය වෙලා මේ හරියයි කියන එක ඒ කාලය තුල නොවෙන්න පුළුවන්. ඒ වගේම දැන් අර අපි ඇමරිකානු ජනාධිපතිවරයා තීන්දුව දැම්මා තවත් දින කිහිපයකින් දින 90ක සහන කාලයක් දුන්නා. අපි ඒක දැක්ක වෙනදපොලේ විශාල වශයෙන් පහළ ගිහිල්ලා ඊටම කෙටි කාලයකදී ආපහු රුමානියෙන් 75ක් වරන ආපහු වෙනදපොල වලදී උඩට ගියා. දැන් දිගු කාලීන ආයෝජකයන් මේ කෙටි කාලීන සිද්ධියට බලන්නේ කාටද? එතකොට අර කෙටි කාලීන වෙන උච්චාවචන වලින් ඔහුට ලාභ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔහු ඒක දුක් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ ස්වභාවය ඒක තමයි. ඔහු ස්වභාවයෙන් බලන්නේම ඒ කෙටි කාලීන උච්චාවචන ගැන ඔහුගේ දැකීමක් නෑ. ඔහු දිගු කාලීන බලන නිසා මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් ඔහුට තියෙන වාසිය සහ අවාසිය. මම තව ගැටලුවක් අපිට උණු කරපු ගැටලුවක් අපිට උණු කරන්න ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට මෙහෙමයි අහලා තියෙන ප්‍රශ්න. ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට SEC ඇක්ට් එක ගැන දැනුවත් වෙන්න ඕනේද? මෙතන දැනුවත් භාවයෙන් සිටිය යුතුද? යම් පැරදි ක්‍රියාවක් සිදු කිරීමෙන් අනතුරුව ඇක්ට් එක ගැන දැනුවත් නැහැ කියන දේ නිදහසට කාරණාවක්ද? ඔන්නෝමයි ප්‍රශ්නේ උණු කරලා තියෙන්නේ. ඔය ඇත්තටම මම හිතන්නේ මේ SEC ඇක්ට් එක ගැන කරගෙන කාරක ඕන දෙයක් නෙවෙයි. රටක නීතිය ඕනම නීතියක් తీරකොට වරද්දක් කළා මම නීතිය දැනගෙන හිටියේ නැහැ කියන එක කිසිම සාහනයක් වලට ලැබෙන්නේ නැහැ. මේ විශේෂයෙන් වෙන දැන් ප්‍රසන්න පොළට අපි විසලා අවශ්‍යකේ වුණාම මේ මම කියන්නේ ඔහු මේ SEC ඇක්ට් එකේ කියන සියලුම දේවල් ටික දරගන්න ඕනේ කියලා. මොකද ඒක විශාල ප්‍රමාණයක් කරුණු තියෙනවා. අන්තිම ගානේ වෙනද පොළක් තුලදී Taman නොකළ යුතු වැරදි මොනවද කියන එක පිළිබඳව උඩ දැනීමක් තියෙන එක හොඳයි. බොහෝ වෙලාවට දැන් මේ කාරණා තරම්කාරාතනික ආචාර උපදේශකවරයෙක් එක්ක සම්බන්ධවම උඩ දැනුවත් කරනවා. ඒක ගැටලුවක් නෑ. නම් ආයෝජකෙක් ඕනම දෙයක දැනුම අවබෝධයත් එක්ක කියන එක වටිනවනේ. ඒකෙන් බලද්දි මම හිතනවා ආයෝජකෙක් ඒ ගැනත් යම් දැනීමක් තියෙන හොඳයි. ලෝකෙක වගේ එහෙම මේ කරට කල්ලිවලා මම යන්නේ ඒක දැනගින්නේ නෑ කියලා නම් බෙදනවා. ඒ වගේම සුළුපට විනිමය කොමිෂන් සභාවේ විදිහට අපි මෙවැනි වැඩසටහන් සංවිධානය කරන්නේ ඔබ දැනුවත් කරන්න ඔබ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන. මගේ අන්තිම ප්‍රශ්නය අපේ මහත්මයා. අපි දන්නවා දැන් මට යහළුවෝ කීව දෙනා ඉන්නේ මේක. ඔබට යහළුවෝ සිස්ටර්. ගොඩක් ඉන්නවා. මට නම් ඉන්නේ පොඩි පිරිසයි. මේ පිරිසේ මම මේ ළඟදී ඔබ්සර්ව් කරා නිරීක්ෂණය කරා කිහිප දෙනෙක්ට මේ ස්ටොක් මාකට් එකට නැත්තම් මේ ප්‍රාග්ධන වෙළඳපොළ කොටස් වෙළඳපොළට යොමු වීමට හරිම කුතුහලයක් තියෙනවා. හරි උනන්දුවක් තියෙනවා මේ ළඟක ඉන්න බෑ. මේ විදිහට මේ තත්ත්වයේ මත කියන්නේ මේ ආර්ථික තත්ත්වයේ මත දැන් වෙළඳපොළට යොමු වෙන්න අලුත් ආයෝජකෙක් විදිහට යොමු වෙන්න ඉන්න කෙනෙක්ට හිතන්න මම අන්තිම ආයෝජනය කරනවා කියලා මම වගේ කෙනෙක්ට සහ ආයෝජනය කරමින් සිටින පුද්ගලයන්ට ඔබ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් විදිහට දෙන උපදේශ කුමක්ද? ඉතින් තරගම් මෙතනදී දැන් මොන තත්ත්වයක වුණත් වර්තමාන තත්ත්වයේ වුණත් නැත්නම් ආයතන පොළක් හොඳට ක්‍රියාත්මක වෙන වෙලාවදී වුණත් මම උත්තරේ පොදුයි මේ සෑම අවස්ථාවකම ආයෝජකයෙක් විශේෂම නවකයෙක් හැටියට එනකොට ඔහු සිටින ආයෝජකයෙක් විකෘති ආයෝජනය කරනකොට මගේ පළතුරු කරුණ දැකලා තියෙනවා කරන වැරදි රාශියක් තියෙනවා. ඒක ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ වැරදි මගහර වගේ කොහොමද ආයෝජකයෙක් වෙන්නම කියන්නේ. අපි ප්‍රධාන දේ තමයි තාරක දැන් කොරසෙන් තුල ආයෝජනයට එනකොට මේ පිළිබඳ කිසිම අධ්‍යයනයක් අවබෝධයක් නැතු වෙනවා. අපි කලින් කිව්වා වගේ කෝචියන් වල වාසිය කරනකොට කවුරුද කතා කරන පොඩිසක් ගන්න වෙනවා එහෙම නැත්නම් යාළුවෙක් කිව්වට එනවා. එහෙම වෙනකොට ආවට කමක් නෑ. නමුත් වෙනකොට ගැන යම් අධ්‍යයනයක් කරන්න. දැන් මේක මූලික වශයෙන්ම කොරසෙන් තුලේ ආයෝජකයෙක් කවුරුන් කරන්න පටන් ගන්නකොට අපි දන්නා ඉස්සෙල්ලාම දරවකාර ආයතන කරන CDC එකේ ගිණුමක් කරනකොට ඒක තමයි මූලික පියවර. දැන් මේක අර ගොඩවිදලා පීනන ඉගෙන ගන්න බෑ වගේ මේක අධ්‍යයනය කරන හොඳම ක්‍රමය තමයි සීරියස් ගිණුමක් මඩෙන්දරපති රූමාවේ ගිණුමක් ආරම්භ කරලා මේක යම් මුදලක් ආයෝජනය කරලා මේ ආයෝජනය කරන ගමන් මේක ඉගෙනගෙන යන්න. ප්‍රායෝගිකව මේක කරන්න ඕනේ. මේව මම මෙන්න කොහොම කෙනෙක් හිතන්න පුළුවන් කොටස මුලින් දාලා ආයෝජනය කරන අපිට මුදල් නැහැ කියලා. දැන් මේක මම කතා කරන්නේ ඔබට තියෙන මුදල් ප්‍රමාණය නෙමෙයි කොටස මුලේ සමාගමක එක කොටසක් උඩ ඔබට මිලදී ගන්න පුළුවන්. ඔබට රුපියල් 3ට 5ට 10ට මිලදී ගන්න කොටස් තියෙනවා නේ. හොඳ වැඩි තමයි ඉතාමත් සුළු මුදලකින් ආයෝජකයෙක් ආරම්භ කරලා ඉස්සෙල්ලාම මේකට පිවිසෙන්න පිවිසලා මේක පිවිසන ගමන් ගනුදෙනු කරන ගමන් මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද මට මගේ පෞද්ගලික ජීවිතයේ ආයෝජකයන් හම්බෙලා තියෙන සමහර ලාවට
තමන් ආයෝජනය කරන සමාගම නිරත වෙලා ඉන්න ව්‍යාපාර කටයුතු මොකද කියලා දන්නේ. මහරජා වෙන විශාල කොටස් ප්‍රමාණයක් කරන් තියෙනවා. හැබැයි මේ මම ගත්ත සමාගම මොකද කියලා බිස්නස් එක කියලාවත් එයා දන්නේ නැහැ. එහෙම නෙමෙයි අර සමාගම් ගැන අවබෝධය තියාගන්න තමන් මිලදී ගන්න කොටස් ගැන නැත්නම් මේ සමාගම ගැන අවබෝධය ගැන මේ සමස්ත ක්‍රියාවලිය ගැන යම් අධ්‍යයනයක් කළා වෙනද පොළට ඒක තමයි මම දෙන්න තියෙන පළවෙනි අවවාදය. ඉතින් ගොඩක් වෙලාවට අපි දකින්න දෙවෙනි එක තමයි මේ කොටස දුකට ආර්ථිකය ඇවිල්ලා මුදල් ආර්ජනය කරනකොට තමන් ළඟ තියෙන සියලුම මුදල් ටික එක ශේෂ්ත්‍රයක හරි එක සමාගමක හරි තමයි ආර්ජනය කරන්නේ. මේක ඉතාමත්ම අවදානම්කාරී අවස්ථාවක්. ඒක උදාහරණයක් විදිහට දැන් අපි කලින් කියපු මේ සාකච්ඡාව ආරම්භයේදී කියපු අභිවෘද්ධිය ලක්ෂ ශේෂ්ත්‍රය. ඒ ශේෂ්ත්‍රයේ සමාගමක පමණයි නම් ඔක්කොම මුදල් ටික ආර්ජනය කරලා තියෙන්නේ. මේ ශේෂ්ත්‍රයට ඒ සමාගම යම් කිසි හැකියාවක් තියෙනවා තමන්ගේ මුළු මුදලටම යම් කිසි බලපෑමක් ඇති වෙනවා. ඒක තමන්ගේ ආයෝජනය වටිනාකම අඩු වෙනවා. ඒක නිසා තමයි අපි කියන ආයෝජන විවිධාංගීකරණය කරන්න කියන්නේ. මේක තරගයක් ගෙවන්න අපි දැන් දිනදා ජීවිතේ උනන්නේ අපි තියෙන සල්ලි ඔක්කොම ගිහලා බැංකුවේ දාන්නේ නැහැ නේ. කාන්තා පාවුලේසින් වන්න ආබලුලිය කරන අපි සල්ලි නෝ ඉඩක් කරන් දාන මේ වගේ ආයෝජන විවිධාංගීකරණය කරනවා. කොටස් දෙකවල තුල මේක ශේෂ්ත්‍රවල එක සමාගම් වල ආයෝජන විවිධාංගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම මේ අපි ජීවලම් දැකලා තියෙනවා මේ කොටස් විදි ගන්නකොට කොටස් මුදල් ආයෝජනය කරනකොට ආයෝජකයන් කරන වැරද්දක් තමයි මේ කොටස් වල නියම අගේ වටිනාකම වටහා ගන්න නැතුව මේ කොටස් විදි ගැනීම කරනවා. මේකදී දැන් අමුතුම ඇම්බිසම වාගේ සහායට ඉන්නවා ආයෝජන ප්‍රදේශනිකුන් දරවකර ආයතනවල. උන් මොහොතාකාරයේ ගණනය කිරීම කරලා උන් තීරණය කරනවා මොන කොටස් මොන අවස්ථාවකදී විලදී කරනවා මොන අවස්ථාවකදී කරනවා. ඒක සාමාන්‍යම උදාහරණයකින් කියනවා නම් අපි වෙනකොට ගත්තම තරක ඒකේ මිලස වටිනාකම කියලා දෙකක් තියෙනවා. ඉතින් අපි ඕනම කොටස ඕනම දෙයක කොටසක මොනවද ඕනම දෙයක මිල කියලා කියන්නේ ඒක වෙනකොලේ ගන්න වෙනුනාගේ. අපි වටිනාකම කියලා කියන්නේ මේක ඇත්තම සත්‍ය වශයෙන් කොච්චරක් වටිනවද කියලා. දැන් ආවෝජිකෙක් පැහැදිලිව බලන්න ඕනේ කොටසක් මිලදී ගන්නකොට වෙනකොලේ පවතින මිල මොකද්ද ඒ කොටසේ සත්‍ය වටිනාකම මොකද්ද? ඔය කියන අධිතක්සේරුව තක්සේරුව කියලා කියන්නේ රුපියල් 50ක් වටින කොටස ගණදිනු වෙන්නේ රුපියල් 20ට නම් ඒ කියන්නේ ඒක අවතක්සේරු වෙනවා. අර 20ක් දීලා ගත්තා 50ක් වටිනවා. එහෙනම් ඒ කොටස 20 ඉඳලා 50ට යන්නේ හැකියාව තියෙනවා. ඒ වගේ කොටස් මිලදී ගන්නවා. මේක අනිත් පැත්තට බලුවොත් රුපියල් 30ක් වටින කොටස 70ට ගණදිනු වෙනවා නම් ඒ කියන්නේ වටින්නේ 30යි. හැබැයි මිල ගණදිනු වෙන්නේ 70යි. ඒක වටිනාකමට වඩා ඉතින් විශාල මුදලකට ඒක කොටස වටින්නේ. ඉතින් මේ තොරතුරු ගැන බය වෙන්න ඕනේ මොකද සමීක්ෂණ කරකරායතන ආචාර්ය උපදේශකවරුන් මේ කොටස් දෙනවා. මේ කොටස් මිලදී ගන්නකොට තරක උදාහරණයක් කියන තරක නිකන් දැන් අපි වෙනද පොළට ගිහිල්ලා ලුණු 500ක් ගන්න ගියාම ලුණු 500ක් ගන්න ගියාම අපේ මිනිස්සු මේ ලුණු ගෙඩි අත ගාලා බලනවා මේක වෙනවද බලනවා මේක පොත්තක් ගහලා බලනවා මේ ඔක්කොම කරන්නේ මොකද්ද මේක හොඳයිද කියලා බලන්නේ. නමුත් Taman අමාරුවෙන් උපයගත්ත මුදල වෙලා ප්‍රශ්න මුදල ආවගෙන ඒකට මේ මුකුත් කරන්නේ නැතුව කවුරුරි කිව්ව නිසා අර ඔබ කලින් වගේ YouTube එකේ දැක්කට ගන්නවා. ඒක කරන්න එපා. මේ ආයෝජන උපදේශකතුන් එක්ක සාකච්ඡා කරලා මේ නියම කොටස් නියම වෙලාවට විදි ගැනීම උන් කරන්න. ඒ වගේම අපි තවදකින් දැක්කම මේ ආයෝජකයන් සැලීම් වලපත් වෙන්නේ. මේක මගේ එක්ස්පීරියන්ස් එක නැත්නම් මගේ බලපුද්දලුත් ඕනතරම් අපි දැකලා තියෙනවා. දැන් ආයෝජකයෙක් ආයෝජනයක් කරලා ප්‍රශ්න වලින් මුදල් ආයෝජනය කරාම ඒක උදු කාලිනව කෙටි කාලිනව ආයෝජනය කරන මුදලට වඩා වැඩි මුදලක් බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් රුපියල් 50කට ගත්ත කොටස රුපියල් 60කට 70කට යන එක නේ ඔබේ බලාපොරොත්තු. ඒක ඉස්සර දී දෙන එක නෙමෙයි. ඔබේ සෑහීමකටපත් වීම කොහේ තැනක තියෙනවා. මේ ආයෝජකයෙක් කරන වැරද්ද. ඒ කියන්නේ සමහරවිට අපි දැකලා තියෙනවා ආයෝජකයෙක් රුපියල් 50කට ගත්ත කොටස රුපියල් 70කට යනකොට අපි ආයෝජකයන් කතා කරලා කිව්වා මේක දැන් 70 මේක දැන් විකුණන්න හොඳයි විකුණමු කියලා. ඔහු කියනවා නෑ මේක 70 සත 10 වෙනකන් ඉන්න කියලා. අර රුපියල් 20ක ලාභය ඔහු අතන ලංසු කරනවා සත 10ක් තව වෙනවා. ඉතින් මේක කරන් හොඳ නෑ. ආයෝජකයෙක් අර යම් කිසි තමන්ගේ ඒ ආයෝජනය කොටස දෙකේ නොකරලා ඔහු විකල්ප දැනගන්න ඒක ආයෝජනය කරලා විකල්ප ආයෝජනය කරන එතනින් ලැබෙන ප්‍රතිලාභයත් එක්ක මේක සංසන්දනය කරලා එයා කියන බෙන්ච්මාර්ක් එකකට ඒක තියාගන්න ඕනේ. එහෙම තියාගෙන යම් කිසි ස්ථානයකදී සෑහීමකට තින් කරන්නේ. ඒ වගේම අපි තවත් බොහෝ වෙලාවට දකින්න දෙයක් තමයි මේ ආශිකයෝ අපි කලින් වගේ වෙනද පොළක් පාර කියනකොට පොළට එන්නේ. එළවලු උඩයන් තමයි අර බස් එකේ දුවන් ගිහිල්ලා එළගෙන වැටෙනවානේ. එහෙම වෙන්නේ නේ අපි අර බස් එක දුවන යනකොට දුවන් නැගින්න ගිහිල්ලා අරගෙන වැටෙනවා. ඒ වගේ වෙනද පොළ උඩ කියලා ගියාට පස්සේ ආශිකයන් ඇවිල්ලා එතනදි වෙනද පොළ හැරෙනවා උඩට අලාබයක්. මේ සිද්ධිය නැතුව
ආයෝජක මම හිතන්නේ නුවණක්කාර විදියට නම් වෙනපොළ ආයෝජනය කරන හැම විටම ආයෝජන උද්දේශවලට එක්ක සම්බන්ධතාවය තියාගත්තා නම් මේ සියලු දොරටු ලබා ගන්න පුළුවන්. මම හිතනවා නැනවත් ආයෝජකයෙක් නම් ඔබ සාර්ථක ආයෝජකයෙක්. ඉතින් අද අපි වැඩසටහන අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අද මේ සාකච්ඡාව සාරාංශගත කරොත් අපි අද කතා කරේ මේ ගෝලීය වෙළඳපොළ තත්ත්වය තුලින්. එතනම් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ආර්ථික තත්ත්වය තුලින් අපගේ කොටස් වෙළඳපොළට, ඔබගේ කොටස් වෙළඳපොළට, ලංකාවේ කොටස් වෙළඳපොළට වෙන බලපෑම සහ ඒ තුලින් ඔබට වෙන බලපෑම. ඉතින් අද සාකච්ඡාවට අපිත් එක්ක එකතු වෙන HLB කොටස් තරවකාර සමාගමේ අලෙවි අධ්‍යක්ෂක කපිල පත්‍රිකේ මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සහ පැයක පමණ කාලයක් අපිත් එක්ක එකතු වෙලා හිටපු ප්‍රේක්ෂක ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙවැනි වැඩසටහන් සමගින් ශ්‍රී ලංකා සුළුපුපත් විනිමය කොමිෂන් සභාව වෙන අපි ඉදිරියට ඔබත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙනවා සහ ඔබට අපිට යෝජනා කරන්න පුළුවන් ඔබ කැමති මාතෘකාවක්. ඔබට මොනවද දැනගන්න ඕනේ මේ ප්‍රාග්ධන වෙළඳපොළ ගැන, මේ ස්ටොක් මාකට් එක ගැන මොනවද දැනගන්න ඕනේ? මේ දේවල් කතා කරන්න SCC එක විදිහට ශ්‍රී ලංකා සුළුපුපත් විනිමය කොමිෂන් සභාව විදිහට අපි සූදානම්. නිකන් නෙවෙයි ප්‍රවීණයන් එක්ක, ශේෂ්ත්‍රීය ප්‍රවීණයන් එක්ක අපි ඒ පිළිබඳ කතා කරන්න සූදානම්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි. ඔබ සැමට සුබ දවසක්.